බලන්න නුවන් අයිනේ ජිත් අයියා ගැන පොඩ්ඩක් විස්තර. කොහොමද යවදන්නේ? නුවන් මල්ලි. ඇත්තම කියනවා නම් මම නුවන් මල්ලිට වැඩිය මම එයාගේ තාත්තා තමයි ගොඩාක් දුරට අඳුරන්නේ. මොකද අපි ෆිල්ම් කරන කාලේ අපිත් එක්ක ඇත්තටම ළඟින්ම ඇසුරු කරේ අපි එයාගේ තාත්තා රංජිත් කුමාර මහත්මයා සහ ඔහුගේ වයිෆ්. හරිද? මොකද මගේ චිත්‍රපටියට සින්දුවක් කරේ ඇත්තටම රංජිත් අයියාගේ වයිෆ්. හරි ඉතින් මට ඒක කවදාවත් ජීවිතේට අමතක වෙන්නේ නැහැ. ඊට පස්සේ එයා මුල ඉඳලා පුංචි කාලේ ඉඳලම නුවන් මාව ඇසුරු කරලා තියෙනවා. මම ගැන හොයලා තියෙනවා. මං කවුද මම මොනවද කරන්නේ මගේ ඇක්ටිං ගැන එයා හොයලා තියෙනවා. ඊට පස්සේ මට මෑතකදී තමයි නුවන් ඇත්තටම හම්බුනේ. හම්බුණාට පස්සේ නුවන් එක්ක මං කතා කරාම තමයි මං දැනගත්තේ නුවන්ගේ තියෙන වටිනාකම. මට හිතාගන්න බෑ මේ මම දැක්ක චූටි කොල්ලද මේ අද මෙහෙම කතා කරන්න කියලා. පස්සේ අපේ සිල්වර් ස්ක්‍රීන් උළෙලට ඇවිල්ලා කතාවක් දුන්නා. ඒ වගේම නුවන් නයනජිත් කතා කරන හැම දෙයකටම මම යනවා. එතකොට මම ගියාම මට හිතාගන්න බෑ දෙවියනේ. මම මෙච්චර උත්සව වලට යනවා. ඒත් නුවන් පොතපත බලන්නේ නැතුව මතකයෙන් කෙනෙක් ගැන කතා කරන විදිය සහ ශෛලිය තාම අනර්ගයි. එවැනි පුද්ගලයන් මේ ලංකාවේ මෙච්චර කල් කොහෙද හිටියේ? ඇත්තටම මට හිතාගන්න බෑ. ඔහු කවුද කියන එක. අපි අද මේ සෙනග ගොඩක් අය තියෙනවා නුවන් අයියා වගේ. අනිවාර්යෙන් අද මේ අද ප්‍රත්‍යාලෝකනය පොත අද එලි දැක්මේදී ගොඩාක් සෙනග ඇවිල්ලා ඉන්නවා. මම හිතන්නේ එළියේ හිටියේ ගොඩක් අය භාගයක් ආපු නැති කෙනෙක් නැහැ. මට හිතාගන්න බෑ ඔහුගේ දක්ෂකම. නුවන් කියන්නේ ඇසූ පිරූ කෙනෙක්. නොදන්න කෙනෙක් නෑ. හරි සතුටුයි. ප්‍රත්‍යාලෝකනය මට හරි සතුටුයි. ඉතාම සාධාරණ මිලකට අද මේ පොත අපිට ගන්න තියෙනවා. ඒ වගේම මං සාමාන්‍ය ජීවිතයට එහෙම පොතක් එකපාරට මේ වගේ එකට ඇවිල්ලා ගන්න කෙනෙක් නෙවෙයි. ඒත් මට මේක දැක්ක හැටියෙම මට මේක ගන්න හිතුණා. ඒ මතේ පොතක් තිබුණා. හැමෝගෙම නැති කෙනෙක් නෑ මේ අද මේ පොත තිබුණා. මොකද ඔහු අනිත් එක ඊටාම නිහතමානී පුද්ගලයෙක්. හැමෝම ආදරේ. ඒ ආදරේ දිනාගත්තේ අම්මයි පුතයි. අපි සදාකල්ලිම ඒගොල්ලෝ ආරක්ෂා කරන්න ඕනේ. මේ රටේ නෑ එතන සෙනග පිළිලා අනිවාර්යෙන් අපි ඔහු ආරක්ෂා කළ යුතුමයි. මම මේක ඉල්ලනවා මේ රජයේ මේ ජනාධිපතිතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා. මෙවැනි පුද්ගලයන් මේ නුවන් නයනජිත් කියන පුද්ගලයාව කරුණා කරලා මම ආදරෙන් ඔබතුමාගෙන් ඉල්ලන ඉල්ලීමක් මේගොල්ලෝ ආරක්ෂා කරලා දෙන්න. මේගොල්ලන්ව මේ රටේ ඉහළම තත්ත්වයට යන්නට ඔවුන්ට අවස්ථාව ලබා දෙන්න. ගේ තියෙන වටිනාකම සහ මම ඔබතුමාගේ කාලයටත් මම සුබ පතනවා. ඇත්තටම වැව් බැදි රාජ්‍යයක ඉඳලා